නාමිකාරයෙක් බංකරේ ඉඳන් ඉස්සිලා බලන් ඉඳීවි උණ්ඩ නෑනේ බන් උණ්ඩ නෑ මචන් උණ්ඩයක් තියන් බලන්න මේ වදන් ටික ඇත්තෙන්ම මෙරට ආරක්ෂකයන් විහිළුවටගෙන ඔන්න නීච තත්වයට ඇද දමන්නේ සිංහලයේද රටක වාචික නිදහස තිබූ පමණින් මෙවැනි කුචීත නොහොබිනා දේ කරන්නේ මෙරට නිවට අවජාතක පාහරයෙන් පමණි. සොල්දාදුවෙක් බංකරයක තනි වුණ මොහොතක ඔහුගේ මානසික තත්ත්වය කෙබඳු වේද? එසේම ඔහු තනිව රාජකාරියේ යෙදී සිටින විට ඔහුගේ අවියේ පතුරම් ඉවර වුවහොත් එවිට එම සොල්දාදුවාගේ මානසික තත්ත්වය කෙබඳු වේද? එවැනි අවස්ථාවකට මෙම කුචීත නිවටයා මුහුණ දුන්නේ නම් ඔහු අද මෙවැනි කුචීත නින්දිත සතුටක් ලබයිද?